අද අපි හදන්න යන්නේ කෙළවල්ලු මාළු කරි එකක්. මේකට අපි ඉස්සෙල්ලාම හොඳට හෝදගත්ත කෙළවල්ලු මාළු ග්‍රෑම් 500ක් විතර පාවිච්චි කරනවා. ඊට අමතරව බැදගත්තු තුණු පහ, බැදගත්තු මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, කහ කුඩු, ලුණු කුඩු පාවිච්චි කරනවා. ඊට අමතරව ගෝරකා පේස්ට් එකෙන් පොඩ්ඩක් ඉඟුරු සුදු ලූණු, කුරුඳු පොතු, අමු මිරිස්, ලූණු, කරපිංචා ඒ වගේම දෙහි බෑවක් පාවිච්චි කරනවා. ඉස්සෙල්ලාම මේ බැදපු තුන පහ මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, කහ කුඩු මේ මාළු එකට අපි එකතු කරනවා. මොකද ඉස්සෙල්ලාම අපි මේවා එකතු කරලා විනාඩි 20ක් විතර මැරිනේට් වෙන්න තියාගන්න ඕනේ. මෙහෙම එකතු කරලා අපි මේකටම ගොරක පේස්ට් එකෙන් ටිකකුයි දෙහි එකතු කර ගන්නවා. මේ විදිහට ඊට පස්සේ හැම මාළු කෑල්ලකටම මේ පේස්ට් එක ගෑවෙන විදිහට හොඳට අනාගෙන මෙන්න මේ විදිහට විනාඩි 20ක් විතර මැරිනේට් වෙන්න තියාගන්නවා. විනාඩි 20කින් පස්සේ අපි ඇතිලියක් රිපේ තියලා තෙල් චුට්ටක් දාගන්නවා. තෙල් ටික රත් වෙනකොට අපි තලාගත්තු ඉඟුරු සුදු ලූණු ඉස්සලා එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳට බැදෙන්න දෙනවා. මෙන්න මේ විදිහට තෙල් වල ඉඟුරු සුදු ලූණු පේස්ට් එක හොඳට බැදෙන්න දෙනවා. ඊට පස්සේ කුරුඳු පොතු කෑල්ලක් එකතු කරගන්නවා. කරපිංචා, අමු මිරිස්, ලූණු මේ ටිකත් අපි මේ තෙල් වලම පොඩ්ඩක් බැදෙන්න දෙනවා. මේ විදිහට කලවම් කර කර මේ ඔක්කොම හොඳට තෙල් වල බැදෙන්න දෙනවා. ඊට පස්සේ අපි මේ බැදිච්ච ලාවට වගේ බැදුණු ලූණු එහෙම චුට්ටක් එහා මෙහා කරලා ඉඩ හදාගෙන මේ මාළු කෑලි ටික ඇතිලියේ මේ විදිහට අතුර ගන්න ඕනේ. මොකද එතකොට අපි හැම මාළු කෑල්ලක්ම මෙතන අපි දැන් ඉස්සෙල්ලා කලින් පාවිච්චි කරපු තෙල් විතරයි දාලා තියෙන්නේ. ඊට අමතරව වෙන තෙල් දාලා නැහැ. මෙන්න මේ විදිහට ඇතිලිය අතුර ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට හැන්දක් තියන්න ඇති ගන්න නැතුව මෙහෙම වහලා අඩු ගින්දරේ ඉදෙන්න දෙනවා. ඊට පස්සේ අපි මාළු කෑලි වල උඩ යට මාරු කරගන්න ඕනේ. අපි මම මේ වෙලාවේ පොල්කටු හැන්දක් පාවිච්චි කරන්නේ නැහැ. පොඩි හැන්දක් තමයි පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් මාළු කෑලි කැඩෙන්න බලන නිසා. ඊට පස්සේ අපි මෙහෙම දෙපැත්ත මාරු කරලා මාළු ටික අහපව් අර තෙල් වලම ටිකක් තැම්බෙන්න අරිනවා. මෙන්න මේ විදිහට අපි මාළු කෑලි අහපව් අතුරගෙන වගේ හැම මාළු කෑල්ලක්ම දෙපැත්තම කරලා තැම්බෙන්න තියෙනවා. ඊට පස්සේ ටික වෙලාවකින් පස්සේ අපි මේකට අපිට ඕන උණු වතුර තමයි දාන්නේ. මොකද අපි තෙල් දාලා තියෙන නිසා අපි ඇල් වතුර පාවිච්චි කරන්නේ නැහැ. උණු වතුර තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඇතිලිය හොලවලා අර වතුර මේ මාළු එක්ක මික්ස් කර ගන්නවා. මේ විදිහට හොඳට උතුරන්න දෙන්න මාළු කරි එක. මේ තියෙන්නේ වතුර සෑහෙන ප්‍රමාණයක් හිඳිලා තියෙන්නේ මේ වෙලාවේ. මේ තියෙන්නේ අපි හදාගත්තු මාළු කරි එක. ඔයාලට මේ මාළු කරි එකත් එක්ක බත්, පාන්, රොටි වගේ දේවල් ගන්න පුළුවන්. මේ වගේ රසවත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.